මගේ යාළුවන්ව ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔයාලා හැමෝම සනීපෙන් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් අද වීඩියෝ එකකින් සෙනසුරාදා දවසේ ගෙදර කරපු වැඩ ටිකක් තමයි අරන් ආවේ. කිචන් එකේ වැඩ බොහෝ දුරට ඉවරයි. පෑන්ට්‍රි එකේ වැඩ නම් තාම ඉවර නෑ. ඒත් ඉතින් ඒ වැඩ ටික කරනකම් මම කිචන් එක හස් කරගත්තා මට වැඩ කරගන්න පුළුවන් වෙන විදියට. ඉතින් අද එන්නකෝ කිචන් එකේ හැදුණු කෑම ටික බලන්න. ඔන්න ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න. අද මං හිතුවා එග් ටෝස්ට් එකක් හදාගන්න කියලා. අද එග් ටෝස්ට් එකට මම පාවිච්චි කරන්නේ ගී, එළඟි තෙල්. අද බටර් දාන්න නැතුව ගී ටිකක් දාලා හදාගමු කියලා මං හිතුවා. ඔන්න ඔය විදියට පෑන් එකට ගී ටිකක් දාලා මම පාන් පෙත්තක් මෙන්න මේ විදියට තියාගන්නවා. ඊට පස්සේ පාන් පෙත්ත උඩටත් මෙන්න මේ විදියට ගී ටිකක් ගා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදියට බිත්තරයක් කඩලා පාන් පෙත්ත උඩට මෙන්න මේ විදියට ඒ බිත්තරේ දා ගන්නවා. ඔයගොල්ලන්ට ඕනේ නම් බිත්තරේ ওই විදියටම තියලා හදා ගන්නත් පුළුවන්. ඒ වුණාට මම ඉතින් බිත්තරේ පොඩ්ඩක් කඩනවා. මොකද මං ගොඩාක් අර බිත්තර අමු ගතියට කන්න ආස නැහැ. ඒ නිසා මම මෙන්න මේ විදියට කඩලයි බිත්තරේ හදාගන්නේ. ඊට පස්සේ ඉතින් chili oil ටිකකුත් දාගන්නවා රස වැඩි කරගන්න. ලුණු ටිකක්, ගම්මිරිස් ටිකක් දාගත්තා වගේම මෙන්න මේ chili oil එකෙන් ටිකකුත් දාගත්තම මේ ටෝස්ට් එක හරිම රසයි. ඊට පස්සේ ඉතින් බිත්තරේ තැම්බෙන්න මම මෙන්න මේ විදියට පියනකින් වහගන්නවා. පියනකින් වහලා ටිකක් වෙලා තිබ්බම ඔන්න ඔය විදියට බිත්තරේ තැම්බෙනවා. ඊට පස්සේ මම ගෙදර තිබ්බ චීස්, ඒ නිසා මම චීස් ස්ලයිස් එකකුත් දාගන්නවා. චීස් ස්ලයිස් එකක් ඉතින් අවශ්‍යම නැහැ. තියෙනවා නම් ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. ඔන්න ඉතින් මගේ බ්‍රෙක්ෆාස්ට් එක ලෑස්ති. දැන් ඉතින් මං කාලා එන්නම්කෝ. දැන් ඉතින් කිචන් එකේම පොඩි තැනක් තියෙනවා මං හදාගෙන අපිට වාඩි වෙලා බ්‍රෙක්ෆාස්ට් උනත් ගන්න. ඉතින් මං එතන වාඩි වෙලා මගේ බ්‍රෙක්ෆාස්ට් එක මෙන්න මේ විදියට ගන්නවා. කාලා ඉවර වෙලා දැන් 10:11ට විතර ඇති. මේ දවස්වල අපේ ගෙදර බාසුන්නලා පොඩ්ඩක් වැඩ කරන හින්දා මං එයාලට ජූස් එකක් හදන්නයි යන්නේ. ඔයගොල්ලෝ පීලා තියෙනවද කිස්ට් එකේ මික්ස් ෆෘට් කෝඩියල් එක. ඒ කෝඩියල් එක හරි රහයි. ඒකට සීනි මුකුත් දාන්න ඕනේ. මං කරන්නේ ලුණු ටිකක් දා ගන්නවා. ඊට පස්සේ අවශ්‍ය නම් දහි ටිකක් මිරික ගන්නවා. මේක හරිම රසයි. ඉතින් ඔයාලා මේක බීලා නැත්තම් අරන් බලන්න. හරිම රසයි මේ කෝඩියල් එක. ඉතින් මම මේ වගේ ග්ලාස් ටිකක් අරගෙන කෝඩියල් එකත් වක් කරලා ඒගොල්ලන්ට දීලා ඊට පස්සේ ඉතින් තියෙන්නේ මට දවල්ට උයා ගන්න. අද නම් ඉතින් ලොකු දෙයක් උයන්න නෑ. මොකද ගෙදර වැඩ වෙච්ච නිසා ගෙදරට බඩුවත් මං අරගෙන නෑ හරියට. නිසා ගෙදර තියෙන දෙයක් අද හදා ගන්නවා කියලා හිතුවා. මා ළඟ වට්ටක්ක ටිකක් තිබුණා. ඒකයි පරිප්පුයි එකට දාලා කිරට උයන්නම් කියලා හිතුවා. ඒ වගේම සැමන් ටින් එකක් තියෙනවා. ඒක මම මිරිසට හදා ගන්නම් කියලා හිතුවා. තව සැලඩ් එකකුත් හදා ගන්නම් කියලා හිතුවා. ඒක තමයි ඉතින් සෙනසුරාදා දවසේ අපේ ලන්ච් එක. දැන් ඉතින් හාල් ටික හොදලා මම මේ විදියට බත් එක හදා ගන්නයි යන්නේ. දැන් ඉතින් ලෑස්ති වෙන්නේ වට්ටක්ක ටික හදාගන්න. මම දැන් වට්ටක්ක එක කෑලි වලට කපලා හොදලා දැන් ඒකටම පරිප්පු ටිකකුත් හොදලා දාගන්නවා. මේකට මම තෙල් මුකුත් දාන්නේ නැහැ.
අවශ්‍ය කරන හැමදේම මේ විදියට එකතු කරලා දිය කිරෙන් උයලා ඊට පස්සේ මිටි කිරි ටිකක් දාලා ගන්නවා. ඔන්නේ නම් මගේ අලුත් කුස්සියේ මගේ පළවෙනි මීල් එක මේ උයා ගන්නයි යන්නේ. පළවෙනි මීල් එක කියන්නේ ඉතින් මම බ්‍රේක්ෆාස්ට් හැදුවානේ. ලන්ච් එක හදා ගන්නයි යන්නේ. ඊට පස්සේ ඉතින් සැමන් එක හදා ගන්නවා. මං සාමාන්‍යයෙන් සැමන් හදද්දී සැමන් එකේ වතුර එක පාවිච්චි කරන්නේ නැහැ. මං සැමන් එකත් හොදනවා. මොකද ඉස්සර ඉඳන් පුරුදු වෙලා තියෙන මේ විදියට මං ආස නැහැ අර සැමන් එකේ නිකන් අමුතු ගඳක් එනවනේ. මේ විදියට හොදලා ඉව්වම එන්නේ ගඳ අඩුයි. ඒ නිසා ඉතින් පිළිගඳ නැති වෙන්න තමයි මම මේම සැමන් එක හොදලා උයන්නේ. සමහර අය නම් කියනවා ඒ ග්‍රේවි එක දැම්මම තමයි රස කියලා. ඒ උනාට මේම ඉව්වමත් හරිම රසයි. අන්න දැන් බට්ටක්ක එකත් තැම්බිලා තියෙන්නේ. දැන් ඉතින් මම ඒකට මිටි කිරි ටිකක් දා ගන්නවා. සැමන් එක නම් වතුරෙන් උයා ගන්නවා. ඊට පස්සේ ඒකට මිටි කිරි ටිකක් අන්තිමට දා ගන්නවා. දැන් වට්ටක්කා එක උයලා ඉවරයි. සැමන් එකත් ටෙම්පරාදු කරලා උයපු නැති හින්දා මම කරන්නේ මේ වෙලාවේ චිලි ඔයිල් එකෙන් ටිකක් දාගන්න එක. මොකද සාමාන්‍යයෙන් අපි සැමන් එහෙම උයද්දී මුලින්ම ටෙම්පරාදුවක් කරනවනේ. අද ඉතින් මම තෙල් චුට්ටක් උඩින්නේ දාගත්තේ. ඒ නිසා ඉතින් අන්තිම වගේ වෙනකොට කිරි දාන්න කලින් මම මෙන්න මේ විදියට චිලි ඔයිල් එකෙන් චුට්ටක් දාගන්නවා. ඔන්න දැන් මිටි කිරිත් දාලා උතුරවලා ලිප ඕෆ් කරගන්නයි තියෙන්නේ. දැන් ඕක උතුරනකම් මම දැන් සැලඩ් එක හදා ගන්නයි යන්නේ. කලින් ඉතින් සැමන් එකේ රසයම බලලා ලුණු මදි පාඩු දාලා ඒ ටිකත් කරගන්නවා. අද මං සැලඩ් එක හදන්නේ පිපිඤ්ඤයි ග්‍රීන් ඇපල් ලික්විඩ් දාලා සලාද කොලත් දාලා. මේකට මං එකතු කරගන්නේ ඇපල් සයිඩර් විනිගර් එකෙන් චුට්ටක්. මේක ඇපල් සයිඩර් විනිගර් එකේ මී පැණිත් එකතු කරලාමයි තියෙන්නේ. ඉතින් මම ඒක පොඩ්ඩක් දාගන්නවා. ඒක දැම්මම හරිම රසයි. ඊට පස්සේ ලුණු ගම්මිරිස් දාලා මෙන්න මේ විදියට කවලම් කරලා ගන්නවා සැලඩ් එක. එච්චර තමයි ඉතින් හරිම සිම්පල් සැලඩ් එකක්. ඉතින් මේ දවස්වල හරියට කෝඳුරුව මැස්සෝ ඉන්නවා. ඉතින් කෑම එක බෙදුවට පස්සේ මම ඉතින් ඉටිපන්දමකුත් පත්තු කරගත්තා. සැලඩ් එකට ඉතින් කපලා තිබ්බ ලුණු ටිකක් ඉතුරු වෙලා තිබ්බ හින්දා ඒකත් මම එකතු කරගත්තා. ඔන්න බලන්නකෝ සැමන් එකයි වට්ටක්කා එකයි සලාදේ. ඕක තමයි ඉතින් ලන්ච් එක අපේ. ඊට පස්සේ ඉතින් හවස් වෙලා ග්‍රොසරි shopping ටිකක් කරා. මෙන්න මේ බඩු ටික තමයි ගත්තේ. ගොඩ දවසකින් තමයි මං ගෙදරට බඩු ගන්නෙ. ඒ කියන්නේ මම නොවැම්බර් මාසේ ගත්තට පස්සේ ගත්තේ නෑ. මොකද ගෙදර වැඩ කරන හින්දා මම බඩු ටිකක් ගන්න නැතුව හිටියා. ඉතින් ගත්තා පපඩම් පැකට් දෙකක් ගත්තා. අමු තුන පායකකුයි බෙදපු තුන පායකකුයි මිල්ක් මේඩ් එකක් ගත්තා. ලුණු පැකට් එකක් ගත්තා. සුදු සීනි එකයි කේක් පිටි. ඊපස්සේ කෝපි පැකට් එකක් ගත්තා. උළුහල් පැකට් දෙකක් ගත්තා. බේකින් පවුඩර් එකකුයි ආප්ප සෝඩා පැක් දෙකකුයි ගත්තා. ඊට පස්සේ මැගි පිටි කළ පොල් කිරි එකකුයි පාම් පිටි පැක් දෙකක් ගත්තා. ඊට පස්සේ එළවලු ගත්තා. බ්‍රොකොලි, කෝලිෆ්ලවර්, කෝන් ගත්තා. තව මෑකරල්, ගෝවා, බීට්රූට්, ඊට පස්සේ අමු මිරිස් ටිකකුයි අල ගත්තා. තව බටර් බෝන්චි ටිකක් ගත්තා. තව රතු ලුණු ගත්තා. ඊට පස්සේ ඉතින් මෙන්න මේ ෆැබ්‍රික් සොෆ්ට්නර් එක ගත්තා. මෙන්න මේ බයෝ ක්ලීන් එකක් ගත්තා. ඊට පස්සේ මේ සින්ක් එකේම ස්ක්‍රබ් කරන්න ස්ක්‍රබර්ස් ගත්තා පැකට් එකක්. ටොයිලට් පේපර් රෝල් දෙකක් ගත්තා.
පස්සේ සර්ෆ් එක්සෙල් එකක් ගත්තා. තව මෙම සන්සිල්ක් ෂැම්පූ එකක් ගත්තා. ඊට පස්සේ හෑන්ඩ් වොෂ් එකක් ඩෙටෝල් එකෙන්. ඊට පස්සේ ඩෙටෝල් එකක් ගත්තා. ඒ බ්‍රෂ් 3ක් ගත්තා. ටූත් පේස්ට් ගත්තා. රෝ ගාඩ් එකක් ගත්තේ මම. ඒක සෝල්ට් ඇන්ඩ් මින්ට් තියෙන එක. ඊට පස්සේ ටයිල් ක්ලීනර් එකක්, ඇලෝවෙරා ජෙල් එකක්, බේබි ක්‍රීම් එකකුයි කලෝන් එකකුයි ගත්තා. පස්සේ මෙන්න මේ ග්ලිසරින් එක ගත්තා. මේක මං ගන්නේ දැන් අපි කිචන් එකේ වැඩ කරද්දී හරියට සබන් පාවිච්චි කරනවා අතේම බඩුවේම හොදනකොට අත ඩ්‍රයි වෙනවනේ. එන්නේ ඒකට හොදලා ඉවර වුණාම අතට පොඩ්ඩක් ගා ගන්න තමයි මම ওই ග්ලිසරින් එක ගන්නෙ. ඒකට අතේ තියෙන ඩ්‍රයි ගතිය නැති වෙනවා. ඉතින් බිස්කට් පැක් 3කුත් ගත්තා මම. ඊට පස්සේ කිචන් එකට මෙන්න මේ විදියට පාපිසි 2ක් ගත්තා. පස්සේ මෙන්න මේ ටයිල් එක වයිප් කරන්න වයිප්ස් ගත්තා. තව මේ බ්‍රෂ් එක ගත්තා. ඊට පස්සේ කිචන් ටවල් රෝල් එකක් ගත්තා. සිංක් එකේ බඩුවේම හොදලා තියන්න මෙන්න මේ බාස්කට් එක ගත්තා. ඊපස්සේ ඉතින් මම ග්‍රොසරි බඩු කොහොම මගේ මෙන්න මේ බොක්ස් එකට අස් කරගත්තා. මගේ ග්‍රොසරි බඩු දාලා තියෙන ඒවා පොඩි බාස්කට් වලට දාලා ওই විදියට පිළිවෙලට ඉතින් ඔක්කොම ටික අස් කරගත්තා. දැනට ඉතින් මේ බොක්ස් එකේ තමයි දාගෙන ඉන්නේ. මම පෑන්ට්‍රි කබඩ් එකේම හැදුවට පස්සේ මම ඔයාලට පෙන්නන්නම්කෝ මම අස් කරන්නේ කොතනද කියලා. ඊට පස්සේ මෙන්න මේ බොක්ස් එකේ මම බිස්කට් ටිකයි කොෆි පැක් එකක් තියෙනවා. ඒකයි ටී බෑග් පැක් එක. ඒ වගේ දේවල් මෙන්න මේ බොක්ස් එකේ දාලා ඒ ලොකු බොක්ස් එක ඇතුළෙන්ම තියා ගන්නවා. මේ බොක්ස් එකේ තියෙන්නේ ඔක්කොම අරපු පැකට්ස්. ඒ කියන්නේ හාල්ලෙම යූස් කරලා පිටියෙම යූස් කරලා බාගෙට තියෙන පැකට්ස් ඔක්කොම මම ඔන්න ඔය බොක්ස් එකේ තමයි දාලා තියාගන්නේ. ඒකත් ඔන්න ඔය විදියට තියාගෙන මේකේ තමයි මගේ මිල්ක් ෆ්‍රෙෂ් මිල්ක් ටික දාගන්නේ. දැනට නම් පැකට් 2යි තියෙන්නේ. මම සාමාන්‍යයෙන් ෆ්‍රෙෂ් මිල්ක් ගන්නේ හයිලන්ඩ් අවුට්ලට් එකෙන්නේ. ඒකින් ඒකකුත් ගන්න ඕනේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකට ඔයාලා කැමති වෙයි කියලා. ආයෙත් දවසක එනකන් පරිස්සමෙන් ඉන්න. ජේසු පිහිටයි.